හැමෝටම අයිබෝන් මේ පාඩමේදී අපි ප්‍රධාන වශයෙන් චෙස් මූලික කරුණු ගැන ඉගෙන ගන්නවා. මේ පාඩම ප්‍රධාන වශයෙන් ආරම්භකයන් සඳහා. ඉතින් ඔබ දැනටම චෙස් මූලික කරුණු දන්නවා නම් මේ පාඩම දෙස නොබලන ලෙස මම ඔබට යෝජනා කරමි. නමුත් ඔබ දිනු ක්‍රීඩකයෙකු වූද චෙස් ඉතිහාසය ගැන දන්නේ නම් පාඩම අවසානයේ ඇති ප්‍රසාද පරීක්ෂා කිරීමට මම ඔබට යෝජනා කරමි. අපි දැන් පටන් ගමු. චෙස් යනු කුමක්ද? චෙස් යනු ක්‍රීඩාව විද්‍යාව සහ කලාව වෙන අංග ඒකාබද්ධ කරන පූර්ව ක්‍රීඩාවක් වන අතර ඒ ලෝකයේ පැරණිතම සහ ජනප්‍රියම පූර්ව ක්‍රීඩාවක් වෙනවා. ඒ වගේම සුදු සහ කළු වෙන වර්ණ දෙකක් මෙම චෙස් ක්‍රීඩාවට තියෙන අතර සුදු සෑම විටම පළමුව ඇදීම ආරම්භ කරනවා. ඒ ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් කරන ක්‍රීඩාවක් වන අතර සෑම ක්‍රීඩකයෙකුටම ඉත්තන් 16 බැගින් ඉන්නවා. මෙයින් පෝන්ල 8ක් රුකුල දෙන්නෙක් නයිට් රුක් දෙකක් බිෂප් රුක් දෙකක් එක් රැජිනක් සහ අවසානයේදී එක් රජතුමෙක් ඉන්නවා. රජු යනු වටිනාම ඉත්තා වන අතර ඊළඟට රැජින වෙනවා වටිනාම ඉත්තා. නමුත් සමහර අවස්ථාවලදී එය කැපීමට ලක්වන අතර ප්‍රතිවාදී රජු චෙක්මේට් කිරීමෙනි බොහෝ හේතුන් නිසා එය අපිට රැජිනව අත්හැරීමට හැකි අවස්ථා බොහෝසේ අපට හමු වෙනවා. ඒ වගේම කොටු 64ක් තියෙනවා. මේවෙන් 32ක් කළු මේවෙන් 32ක් කළු සහ 32ක් සුදු වෙනවා. ඒ වගේම චෙස් මුලින්ම දර්ශනීය උදා සිට බොහෝ වෙනස් වී ඇති බව ඔබ දන්නවාද? අපි චෙස් ඉතිහාසය පාඩමෙන් ඒ සියල්ල ඉගෙන ගන්න යනවා. ඒ අවසානයේදී ප්‍රසාද පාඩමක් වෙනවා නුවණුමාන.